ඉරානයේ ඉතිහාසය අවුරුදු 5000කට වඩා ඈතට දිවෙන ගැඹුරු කතාවක්. ඒක පටන් ගන්නේ ඉරාන සානුව ආශ්‍රිතව බිහි වුණු මුල් කාලීන ශිෂ්ටාචාර වලින්. පස්සේ කාලෙක මහා සයිරස් වැනි රජවරුන් යටතේ අඛේමනිඩ් වගේ බලවත් අධිරාජ්‍යයන් ඇති වෙලා විශාල ප්‍රදේශ එක්සේසත් කළා. මහා ඇලෙක්සෑන්ඩර්ගේ ආක්‍රමණයෙන් පස්සේ පාර්තියන් සහ සාසානියන් වැනි විවිධ රාජවංශයන් ඉරානයේ බලයටපත් වුණා. 7 වෙනි සියවසේදී සිද්ධ වුණු මුස්ලිම් ආක්‍රමණත් එක්ක ඉස්ලාම් දහම එරටට හඳුන්වා දුන් අතර ඒ හරහා එරට සංස්කෘතිය සහ පාලන ක්‍රමය ලොකු වෙනසකට ලක් වුණා. කාලයත් එක්ක ගෙවී ගිය ශතවර්ෂවලදී විවිධ රාජවංශයන් හරහා කලාව, විද්‍යාව සහ වෙළඳාම වගේ අංශ දියුණු වුණා. 20 වෙනි සියවස මුලදී ඇති වුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා නියෝජිත පාලන ක්‍රමයක් ඇති වුණා. ඊට පස්සේ ආපු පහළවි රාජවංශය රට වේගයෙන් නවීකරණය කරන්න උත්සාහ කළා. හැබැයි 1979 අවුරුද්දේ ඇති වුණු දැවැන්ත ජනතා විරෝධය නිසා ඉස්ලාමීය විප්ලවය ඇති වුණා. අතර ඒ හරහා වර්තමාන ඉස්ලාමීය ජනරජය බිහි වුණා. ඉරානයේ ඉරාකියත් එක්ක අවුරුදු 8ක දරුණු යුද්ධයකට මුහුණ දුන්නා. ඒ වගේම එරට න්‍යෂ්ටික වැඩපිළිවෙල නිසා ජාත්‍යන්තර මට්ටමින් ලොකු බලපෑම් වලටත් රට ඇතුලේ වෙනස්කම් ඉල්ලන විවිධ සමාජ ක්‍රියාකාරකම් වලටත් මුහුණදලා තියෙනවා. පැරණි අධිරාජ්‍ය යුගයේ ඉඳන් අද තියෙන නවීන අභියෝග දක්වා බලද්දී ඉරානයේ කතාව කියන්නේ නොසැලී නැගී සිටීම සහ නිරන්තර වෙනස්වීම පිළිබඳ කතාවක්.